අයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වයං ප්‍රතිශක්ති රෝග පිළිබඳව. ඔටෝ ඉමියුන් ඩිසීස්. අපස උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන්ගේ සත්වාකාරී සහ ක්‍රියාකාරීත්වය කියන එකකේ ප්‍රතිශක්තිය කියන පාඩමේ අවසාන මාතෘකාව වශයෙන් තියෙන්නේ ස්වයං ප්‍රතිශක්ති රෝග ගැන කතා කරන්න. අපි බලමු උසස් පෙළ සිසුන්ට ප්‍රමාණවත් වන පරිදි මේ පිළිබඳව කෙටි සාකච්ඡාවක් කරන්න. ඔබ දන්නවා ප්‍රතිශක්තිය කියන වචනේ තේරුම. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යවලට එරෙහිව අපේ දේහය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂණ යාන්ත්‍රණය හේතුවෙන් ඇතිවන තත්ත්වයේ ප්‍රතිරෝධය තමයි අපි ප්‍රතිශක්තිය කියන්නේ. ඉතින් අපිව ආරක්ෂා වන යාන්ත්‍රණයක් තමයි ප්‍රතිශක්තිය කියන්නේ. මෙතනදී අපි මොකද්ද මේ කතා කරන්නේ? සමහර පුද්ගලයන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය තමන්ගේ දේහයේ විශේෂ ස්වයං අණුවලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මේ නිසා තමාගේ පටක ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. මේ නිසා ස්වයං ප්‍රතිශක්ති රෝගවලට මඟ පාදනවා. බලන්න මේ තත්ත්වය. අපේ ප්‍රතිශක්ති පද්ධතිය අපේම පටක ආක්‍රමණය කරන හැටි. මොකද්ද මේකට හේතුව? සමහර පුද්ගලයන්ගේ ඇයි මෙහෙම වෙන්නේ? මොනවද මේ රෝග? බලන්න ඕන. ඇයි මෙහෙම වෙන්නේ? කාගේද මෙහෙම වෙන්නේ? මොනවද මේකෙදි වෙන්නේ? හොඳයි. මේ රෝගයට හේතු වන සාධක ගැන කතා කළොත් ඇත්තටම හේතු ගණනාවක් මේදී බලපාන්න පුළුවන් ප්‍රවේණික සාධක. එහෙම නැත්නම් බලපාන්න පුළුවන් පාරිසරික ක්‍රියාකාරකම් ක්‍රියාරම්භ වෙනවා පාරිසරික සාධක. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය. මේ කරුණු කාරණා වල බලපෑම ඇත්තටම සංකීර්ණයි. අපි දන්නවා සමහර වෙලාවට ප්‍රවේණික සාධක ගැන කතා කරන්නේ වෙන්න පුළුවන් ජාන කීපයක් එකිනෙකට වෙනස්. බහුජාන තත්වයක් නිසා ඇතිවන සිද්ධියක් විදිහට එක් අතකින් පැහැදිලි කරන්න පුළුවන්. පරිසරික ක්‍රියාකාරකම් වශයෙන් ගත්තොත් පරිසරික දූෂක සමහරට වායු දූෂක වෙන්න පුළුවන්. සිලිකා අංශු සිලිකන් ඩස්ට් එක. එහෙම නැත්නම් හෙවි මෙටල්ස් බැරල් ලෝහ වර්ග හෝ අපි ආහාරට ගන්නා පාන වර්ග ආහාර වර්ග හේතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෙක්ස් ස්ත්‍රී පුරුෂ භාවය ලිංග ભેදේ. ඇත්තටම මෙහිදී කියන්නට ඕන ස්ත්‍රීට වැඩි අවදානමක් තියෙනවා පිරිමින්ට වඩා පුරුෂයන්ට වඩා මේ ස්වයං ප්‍රතිශක්ති රෝග වැළඳීමට. ඇයි එහෙම වෙන්නේ කියලා හිතුවොත් බැලුවොත් අපි දන්නවා ගැහණු පිරිමි ගත්තම ලිංග වර්ණ දේහ වල වෙනසක් තියෙනවා. X ක්‍රෝමසෝම X වර්ණ දේහ දෙකක් ස්ත්‍රීන්ට තියෙනවා. පිරිමින්ට එක X වර්ණ දේහයක් සමග Y වර්ණ දේහයක් තියෙන්නේ. වර්ණ දේහ වල ප්‍රමාණයේ වෙනසක් තියෙනවා. දිගේ වෙනසක් තියෙනවා. ජානවල පිහිටීමේ වෙනසක් තියෙනවා. සමහරට මේ බලපෑම වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා හෝමෝනම වෙනස්කම් තියෙනවා. ස්ත්‍රී පුරුෂ
අතර ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණයක් පවතිනවා. ඒ වගේම එය ජීවිත කාලය පුරා වෙනස් වෙනවා. නමුත් අපි මේ උසස් පෙළ සිසුන් සඳහා එවැනි ගැඹුරු විස්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කියමු මේට හේතු වෙන්න පුළුවන් සාධක වශයෙන් මූලික කරුණු විදියට පාරිසරික ක්‍රියාකාරකම් ක්‍රියාරම්භ ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවයේ වගේම ප්‍රවේණික සාධකවල බලපෑම කියලා. හොඳයි. මෙවැනි බලපෑමක් යටතේ කවර කරුණක් සිද්ධ වෙන්න පුළුවන්ද? මේ නිසා වෙන්න පුළුවන් ඇතැම් දේහ අණුවල සාමාන්‍ය කෘත්‍යයන්ට බලපෑම් ඇති කරන ස්වයන් ප්‍රතිදේහ නිෂ්පාදනයේට සමහර යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඔටෝ ඇන්ටිබොඩි ඉපදවීමක් සිද්ධ වෙනවා. මේ නිසා යම්කිසි පුද්ගලයෙකුගේ විශේෂ ස්වයන් අණුවලට හානි සිද්ධ වෙන්නට පුළුවන්. ඊට අමතරව සමහර යාන්ත්‍රණ මගින් සයිටොටොක්සික T cells සක්‍රිය වීමක් සිද්ධ වෙනවා. අපි දන්නවා T බසා සෛලවල කාරක සෛල ආකාරයක් තමයි සයිටොටොක්සින T cells කියන්නේ. ඒවා දූලක නිපදවමින් ව්‍යාජනකයන් විනාශ කරන්නටයි පිළියෙල වෙන්නේ. නමුත් සමහර පුද්ගලයන්ගේ මේ සයිටොටොක්සික T සෛල හානි කර වෙන්නට පුළුවන් අපේම දේහයේ අපේ අණුවලට. හොඳයි. එහෙමනම් මේ ප්‍රතිදේහ සහ සයිටොටොක්සික් T cells කියන අපි ආරක්ෂණ සඳහා නිපදවන දේම තමයි අපේ රෝගවලටත් හේතු වෙලා තියෙන්නේ කියන එක අපිට පේන්නේ. අපි බලමු මොනවද මේ රෝග කියලා. මම මේ බෝඩ් එකේ දාලා තියෙනවා එක මధుමේහය. ඩයබටික්ස්. 1. මధుමේහය 1 වෙන්නට ඕන. ඔබ දන්නා මధుමේහය 1 සහ මధుමේහය 2 කියලා ආකාර දෙකක් තියෙනවා. ඒ මధుමේහය 1 කියන එක ඉන්සියුලින් මත රඳා පවතින. ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ඩයබටික්ස්. මధుමේහය 1 කියන්නේ ඉන්සියුලින් මත රඳා පවතින දියවැඩියා තත්ත්වය. ගොඩක් වෙලාවට තරුණයන් අතර තමයි තරුණ පරම්පරාව අතර තමයි මේ රෝගී තත්ත්වය වැඩිවීමට වැඩි ඉඩක් තියෙන්නේ. ඒ වගේම තමයි රුමැටික් ආතරයිටිස් සහ බහුජාරට්‍ය. අපි එහෙම කියන්නේ මේ මල්ටිපල් ස්ක්ලෙරොසිස් කියන තත්ත්වය MS. අපි විශේෂ නිර්දේශයේ ඇත්තටම හඳුන්වලා දීලා තියෙන්නේ අපිට උසස් පෙළ සිසුන් සඳහා කියලා දෙන්න කියලා මේ මధుමේහයක රුමැටික් ආතරයිටිස් සහ මල්ටිපල් ස්ක්ලෙරොසිස් කියන තත්ත්ව ස්වයං ප්‍රතිශක්ති රෝග වශයෙන් සලකනවායි කියන එක පමණයි. නමුත් අපේ දේහයේ විවිධ පද්ධති අපි ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත්, එහෙම නැත්නම් අපි ස්නායු පද්ධතිය ගත්තොත්, එහෙම නැත්නම් අපි සමගත්තොත්, ඒ වගේම සැකිලි පද්ධතිය සන්ධි හෝ සම්බන්ධක පටක ගත්තොත් මේ බොහෝ පද්ධති ආශ්‍රිතව මේ ස්වයං ප්‍රතිශක්ති රෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි කතා කරන්නේ තම කෙටියෙන් මේ රෝගී තත්ත්ව 3 ගැන. නමුත් මේ රෝගී තත්ත්ව පිළිබඳව ඇති ගැඹුරු විස්තරයක් අපිට අවශ්‍ය නැහැ. අපි ගත්තොත් මේ මధుමේහය 1 කියන අවස්ථාවේදී වෙන්නේ ඔය සයිටොටොක්සික් T සෛල සක්‍රිය වෙලා අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛල විනාශ කර දැමීම. අපි දන්නවා මේ අග්න්‍යාසය අන්තරාසර්ග ග්‍රන්ථියක් වෙනවා. බාහිරාසර්ග ග්‍රන්ථියකට අමතරව මේ අන්තරාසර්ග ග්‍රන්ථියේ කොටස තමයි අග්න්‍යාසයක ලැන්ග්හෑන් දීපිකා කියන එක. අග්න්‍යාසයේ මේ ලැන්ග්හෑන් දීපිකා බීටා සෙල්ස් තමයි ඉන්සියුලින් නිෂ්පාදනය කරලා ස්‍රාවය කරන්නේ. ඉන්සියුලින් තමයි රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන්නේ. රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යන අවස්ථාවලදී පහළ දැමීමට දායක වන්නේ ඉන්සියුලින්. එතකොට මේ බීටා සෛල විනාශ කරලා ආක්‍රමණය කරලා විනාශ කළොත් එහෙම අපි දන්නවා ඉන්සියුලින් නිෂ්පාදනයේ ඌනවීම හෝ නැත්නම් නැතිවීම හෝ සිද්ධ වෙන්න පුළුවන්. එනිසා එවැනි පුද්ගලයන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය
නතර වෙන්නට පුළුවන්. රුධිර කොස් මට්ටම ඉහළ යන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී ඉන්සියුලින් නික්ෂේපණය කිරීම තමයි ජීවිත කාලය තුළදී සිද්ධ කරන්නට වෙන්නේ. එයයි මధుමේහයේදී මේ සිද්ධ වෙන්නේ මේ සයිටොක්සින් T cells බීටා cells ආක්‍රමණය කිරීම. අපි බලමු ඊටම කෙටි මේ රුමැටික් ආතරයිටිස් වලදී මොකද්ද වෙන්නේ කියලා. අපි අර කලින් සඳහන් කරපු ඔටෝ ඇන්ටිබොඩි ස්වයන් ප්‍රතිදේහ නිපදවීමක් සිද්ධ වෙලා මේ ප්‍රතිදේහ යවනවා වැඩි විදියට සංධි ආස්තරයට. සංධි ආස්තරයට ගියාම මේ සංධි ආස්තරණය කරන පටක ආක්‍රමණය වෙලා විනාශ වෙලා යනවා. එහෙම වුණාම කාටිලේජ් අස්ථිවල වේදනාකාරී ප්‍රදාහ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ ස්ථානයේ ඉදිමෙන්න පුළුවන්. සංධි අතර තියෙන චලන හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ සංධි අතරින් සංධි කොටස් ඇද වෙන්න පුළුවන්. ඒ වගේම වේදනාකාරී තත්ත්වයක් ඉදිමීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ බොහොම කෙටියෙන් තමයි අපිට රෝග ලක්ෂණ ගැන කතා කරන්න නෑ මේ උසස් පෙළ සීසන් සම්බන්ධව. නමුත් මොකද්ද මේ රුමැටික් ආතරයිටිස් කියන්නේ කියන එක තමයි මම ඔය තම කෙටියෙන් සඳහන් කළේ. අපි බලමු මොකද්ද බහුජාරට්ටිය කියන්නේ කියලා. මල්ටිපල් ස්ක්ලෙරොසිස් MS කියන්නේ මොකද්ද? මේකෙදි වෙන්නේ ස්නායු ශෛල අපි දන්නවා මොලේ සහ සුෂුම්නාවේ ආශ්‍රිතව තියෙන මේ ස්නායු ශෛල ආවරණය කරනවා නැත්නම් නියුරෝන ආවරණය කරනවා ආරක්ෂක පටලයකින් ආරක්ෂක ආවරණයකින්. ඔබ දන්නවා මේ නියුරෝන වල තියෙනවා මයිලින් කොපුවක් මයිලින් භූත ස්නායු නියුරෝන. මේ මයිලින් තිබීම නිසා ආවේග සන්නයනේ වේගවත් වෙනවා. පනිමින් සන්නයනේ ගැන ඔබ අහලා තියෙනවා. ආවේග සන්නයනේ වේගවත් කිරීම සිද්ධ වෙනවා මේ මයිලින්. නමුත් මේ මයිලින් කියන කොපුව සයිටොක්සින් T cells ආක්‍රමණය කළොත් මොකද වෙන්නේ? මේ සිග්නල් ස්ලෝ ඩවුන් සංඥා සෙමින් ගමන් කරනවා. ආවේග සන්නයනේ සෙමින් ගමන් කරනවා. ඒකට මේ සමායෝජනය දුර්වල වෙනවා. කොටස් අතර තියෙන සමායෝජනයේ අපි ස්නායු වලින් තමයි මේ සමායෝජනයේ සිද්ධ වෙන්නේ. ස්නායුක හෝමෝන් මේ සමායෝජන දෙකක් තියෙනවා. මේ ස්නායුක සමායෝජනයේ බිඳවැටීමක් සිද්ධ වෙනවා. නැත්නම් ස්ලෝ ඩවුන් වෙනවා. මේ බහුජාරට්ටිය කියන අවස්ථාවේදී. එහෙම වුණොත් අපි දන්නවා මේ බොහෝ ක්‍රියාකාරකම් බොහෝ බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපේ ක්‍රියාකාරකම් වලට අපේ සමායෝජනය නැති වුණාම පේශි වල ක්‍රියාකාරීත්වය නැති වුණාම පේශි දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම අත්පාවල හිරිවැටීම, ඇවිදීම, ඒ වගේම අපිට තුලන හැකියාව නැති වෙන්න පුළුවන්. මතකය අපිට සිතීම වගේ දේවල් දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙවෙයි පාලනයන් ගිලිහී යාම සමහර මල මූත්‍ර පහ කිරීමේ ක්‍රියාවලිය පවා බොහෝ ඒවා යාමන වෙන්න අපි දන්නවා මේ ස්නායුක සමායෝජනයේ මගින් සිද්ධ වෙන බොහෝ ක්‍රියාකාරකම් අඩපණ වෙන්නට පුළුවන්. ඉතින් අපි දැනුවත් වුණා අපි දැනුවත් වෙලා ඉන්න ඕන මේ ස්වයං ප්‍රතිශක්ති රෝග මිනිසුන් අතර සමහර පුද්ගලයන් අතර හේතුවක් පැහැදිලි කිරීමට නොහැකිව සමහර වෙලාවට ඇති වෙන්නේ කොහොමද කියන එක. හොඳයි එහෙමනම් මම මේ පැහැදිලි කළේ උසස් පෙළ සිසුන් සඳහා ප්‍රමාණවත් කරුණු කීපයක් පමණයි.